මිනිස් ලොව අවුරුදු 100ක් තව්තිසා වැසි දෙවියන්ට එක් දවසක් වෙයි. ඒ දවසින් 30 දවසක් මසක් පූර්ණ වෙයි. එවැනි 12 මසක් අවුරුද්දක් පූර්ණ කරයි. එවැනි අවුරුද්දෙන් අවුරුදු 1000ක් මුළු ආයු කාලයයි. එය මිනිස් ලොව වර්ෂ ගණනින් 3 කෝටි 60 ලක්ෂයක් තව්තිසා වැසි දෙවියන්ගේ පූර්ණ ආයුෂ වන්නේය. දෙවියන්ගේ ආයුෂ මේසා දීර්ඝ වන බැවින් ඒ දිව්‍ය පුත්‍රයා හට එක් දවසකදු ඉක්ම නොගියේය. ඒ කාලය මොහොතක් පමණ විය. අල්ප ආයුෂ ඇති මිනිසුන් දාන ආදී පින්කම් කිරීමෙන් පමාවීම තමාට කරගන්නා ලොකු අනතුරකි. මේ තම දිව්‍ය පුත්‍ර සැමියා පතා පින්කම් කළ පති පූජිකාවන්ගේ චරිතය ඇසුරින් දිගහැරෙන පූජාර්හ සිනමා වෘත්තාන්තයයි. තව්තිසා දෙව්ලොව මලභාර දිව්‍ය පුත්‍රයාගේ විමානයෙන් චුත වුණ ඇය සැවැත් නුවර කුලගයක උපන්නාය. ඒ ඇසිල්ලෙන් පෙර ජාතිය සිහි කළ හැකි නුවණක්ද ඈට ලැබින. මෑණියනි, මේ පුෂ්පයන්ගේ සුගන්ධයට නම් මා තරම් ප්‍රිය නෑ. හැකි වෙයිද ඔබට පරසතු මදාරාගෙන විද්දන්නට මාහට? පරසතු මදාරා? ඒ කවර පුෂ්පයක්ද? උමතුෙන් දොඩවන්න නැතුව ඉඳින් කෙල්ලේ. මේ දැරිවිනම් හරීම අමුතුයි. කොයි වෙලේත් අහස දිහා බල බල ඇවිදිනවා. කෙදිනකවත් නෑසූ පුෂ්පයන්, ප්‍රණීත භෝජන, සැප සම්පත් ඉල්ලනවා. මට නම් හිතාගන්න බෑ මෙහි අගක් මුලක්. Welcome, gam bandila, preenum
එයින් ඈ පෙර ආත්ම භාවයෙහි තම ස්වාමියා වූ මලභාර දිව්‍ය පුත්‍රයා සමීපයෙහිම නැවතත් උපත ලැබීමට ආශාවෙන් නන් වැදෑරුම් පින් දහම් රැස් කළාය. පින්වත් ස්වාමින් වහන්ස වඩිනු මැනවේ. මාහට අනුකම්පාවෙන් අද අපගේ නිවසින් පිණ්ඩපාත දානය වළඳනු මැනවේ. මා විසින් රැස් කරන ලද මේ සියලු පුණ්‍ය ධර්මයෝ මාගේ ස්වාමියා සමීපයෙහි ජන්මය ලැබීමට මාහට හේතු වේවා. සාදු සාදු සාදු. සොළොස්වන විය එළඹෙත්ම ඈ සැවැත් නුවර පුරුෂයෙකු හා සරණ ගියාය. ඈ නිතරම හිමියා පතා පින්දහම් කරන හේයින් තම හිමියන්ට පතිවත පුදා ජීවත් වූ හේයින් පතිපූජිකා යන නමින් ප්‍රකට වූවාය. මෙසේ පින්කම්හි යෙදී සිටි ඇගේ කුසෙහි නිසි කල්හි දරු ගැබක් හටගත්තේය. ඒ දරුවා පානගා ඇවිදින සමයෙහි අන්‍ය පුත්‍රයෙකුද මෙසේ පිළිවෙලින් පුතුන් 4 දෙනෙකුද ලැබුවාය. ස්වාමීනි, මේ ඇල්හාලේ බතට සූකර ව්‍යංජනය කඳීමට පෑහෙනවා. මේ ස්වල්පයක් වළඳනු මැනවී. මා පුත කඩිනමින් පැමිණෙව. කුමක් කරන්නෙහිද හොය සිට? අපගේ පින්වත් ආරයන් වහන්සේලාට සිත් දන්පැන් පූජා කරව. බුදු හිමියන් වඩිනවා. ස්වාමීනි, මාගේ සියතින්ම වටිනා හුයෙන් ගෙතු මේ සංගල සිවුර ආර්ය මහා සංඝරත්නයට පූජා කරමි. පූජා වේවා. සාදු සාදු සාදු. දිනක් දන්පැන් පුදා ධර්මය අසා සීල සමාදාන වී සවස්ව ගිය කල්හි හදිසියේ හටගත් රෝගාබාධයක් උත්සන්න වීමෙන් ඈ කලුරිය කළාය. පසුදා ගමට පිණ්ඩපාතයේ වැඩි භික්ෂූන් වහන්සේලා දානශාලාව වෙනදා මෙන් ඇමද නොතිබූ නිසාත් අසුන් නොපනවා වළඳන පැන් ආදිය සූදානම් කොට නොතිබූ නිසාත් පතිපූජිකා උපාසිකාව කොහිදැයි විමසන්නට විය. පෙර දිනයේ හදිසියේ නැගුණු රෝගාබාධයක් නිසා ඉරබට සමයේදී ඈ කලුරිය කළ බවට එහි සිටි අය කීහ. මේ ශෝක ජනක පුවත ඇසූ සාමාන්‍ය භික්ෂූන් වහන්සේලා පතිපූජිකාව මවක මෙන් තමන්හට කළ උපස්ථානයන් සිහිපත් වේ කඳුළු සලන්නට විය. රහතුන් වහන්සේලා ධර්ම සංවේගයට පත්විය. උන්වහන්සේලා දෙව්රම් වෙහෙරට ගොස් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ මෙකරුණ සැලකරමින් කයබිදී මරණින් මතු පතිපූජිකාව කොහි උපන්නේ දැයි විමසන්නට විය. එහිදී භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඈ ප්‍රාර්ථනා කළ අයුරින්ම තම සැමියා වූ මලභාර දිව්‍ය පුත්‍රයා සමීපෙහි උපත ලද බවයි. නමස්කාර වේවා ඔබට. මා ප්‍රිය භවතය, පෙරවරුෙහි පටන් නුඹේ දර්ශන මාත්‍රයක් හෝ නොදුටුවෙමි. කවර දිශාවකට හෝ නුඹ මේ තව්තිස්සාවෙන් නික්මුණේද? සන්ධ්‍යාවේදීත් මා නුඹ කොහිදැයි විපරමණී පසුුණේ? මම තව්තිස්සාවෙන් චුත වූවා ස්වාමී. නුඹ මේ තව්තිස්සා භවනෙන් චුත වූවා? ඉතින් චුත වී කිනම් ලෝකේ කියලා ජන්ම ලැබුවේද? එසේය ස්වාමී. මේ රම්‍ය වූ මලබාර දිව්‍ය භවනෙන් අතුරුදහන් වූ මම මනුලොව සැවැත් නුවර කුලකයක සිඟිත්තියක උපන්නෙමි. පවසව මාහට නුඹ කොයිතරම් කාලයක් මනුලොව ආයුවලඳුහිද? මෙකල මිනිස් ලොව පරමායුෂ නම් වසර 100ක් පමණකි ස්වාමී.
වර්ෂ 100ක්? අහෝ, එතරම් ලාමක හීන වූ ආයුෂ ප්‍රමාණයක්ද මිනිස්ලොව ජනයා භුක්ති විඳිනුවේ. එසේය ස්වාමි. ඊටමත් අල්ප ආයුෂයි මිනිසුන් භුක්ති විඳිනුයේ. මිනිස්ලොව උපත ලැබූ නුඹ කෙලෙසින්දෙහි කල්ගත කළේ. ප්‍රිය ස්වාමී, දසමසක් මව් කුසක වීමි. ඉනිපිති සොළොස්වන වේදී මනුලව පුරුෂයෙකු හා සරණ ගියමි. ඒ සරණයෙන් පුතුන් 4 දෙනෙකුද ලැබීමි. එසේ අල්ප වූ පරමායුෂ භුක්ති විඳින කල්හිදී මනුලොව ජනයා කුමක් කරමින්ද කල් ගෙවනුවේ? ඔහු කෙලිසෙල්ලමිනුත් නිද්‍රාවෙනුත් කෘෂ වූ කාම සම්පත් අනුභව කරමින් සිටින්නෝ නොවේද? ඔහු දානාදී කුසල ධර්මයන් පුරන්නෝ නොවේද? ඒ ගැන නම් කවර අයුරින් පවසන්ද හිමියනි? අසංඛ්‍යාත ආයුගෙන උපන්න උන්සේ ජරා මරණ නැත්ත උන්සේ මිනිසුන් අපරාධ කරමින් අකුසලෙහිම තුටු වෙමින් විලිබිය නැත්තුන් මෙන් කුඩා ලදරුවන්ගේ පටන් මහලු මැහැරියන්තෙක් බොහෝ ස්ත්‍රීනුත් පුරුෂයනුත් හිරියොත ප්‍රහිතව තිරිසනුන්සේ ඒ ජීවිත පුරා දිව යන්නේය. ඔව්, මේ කවරනම් අභාග්‍ය පොතක්ද සොඳුර? ඒසා දුෂ්කර හීන පරමායුෂ කොට සිටින මිනිසුන් මෙසේ අකුශලෙහි නිද්‍රාවෙන් සිටිමින් කාමෙහි ඇලී සිටිමින් පමා වී සිටින්නවුන් නම් නොකළ යුතු පාප ක්‍රියාවෙහිම යෙදෙන්නෝ නම් කොතරම් අඥානද වුන්. ඉදින් කවදානම් ඔවුහු මේ දුකින් මිදෙද්ද? මේ මනුලොව සත්වයාගේ ජීවිතය ඉතාමත් කෙටිය. ඒ නිසාම මාරයා පංචකාම ගුණයෙහි ඇලී ගිය අතෘප්තිමත්වම මිය යන සියල්ලන්ම තම වසඟයට ගන්නා බව විද්‍යාමාන කරමින් පතිපූජිකාවගේ මෙම සිදුවීම අරඹයා මෙම සුමధుර ධම්මපද ගාථාව වදාළසේක. පුපානිහේව පචිනන්තං ව්‍යාසත් මනසං නරං අතිතං යේව කාමේසු අනත්තකෝ කුරුතේ වසං මල්වලටම ආසා කොට මල් සොයමින් යන මිනිසා මල්ම සොය සොයා යන්නේ එයම රැස් කරන විලසින් කාමයන් පසුපස යන කාමයට මතු කෙනා කිසිදින නොසැහීමෙන් මාරයා වසඟයට යන්නේ